වනාන්තරයකට මායිම් වූ කුඩා සුන්දර ගම්මානයක ලීලා කියලා පුංචි ගෑනු ළමයෙක් ජීවත් වුණා. ඇය හරිම අහිංසකයි. ඒත් ඇගේ කුඩම්මාගේ නපුරුකම් නිසා ලීලාගේ ලෝකේ දවසින් දවස අඳුරු වුණා. සෑම දිනකම හිරු පායන්නටත් කලින් ලීලාට හැම වැඩක්ම තනියෙන් කරගන්න සිද්ධ වුණා. තමන්ගේ පුංචි දෑතට ඔරොත්තු නොදෙන බර වතුර කල ගෙනියන්න ඇයට සිද්ධ වුණේ හරිම අමාරුවෙන්. එක්තරා දරුණු දවසක කුඩම්මා ලීලාට නියෝග කළා තනියම මහ වනාන්තරයට ගිහින් දර කඩාගෙන එන්න කියලා. බය පස කළා ලීලා වනාන්තරය ඇතුළට ගියා. පුදුමයට වගේ මහා වෘක්ෂයන් ඇයට ආරක්ෂාව දෙනවා වගේ දැනුණා. කැලෑවේ අතරමං වුණු ලීලාට ලස්සන මුව පවුලක් මුණ ගැසුණා. ඒ සතුන්ගේ කරුණාවන්ත ඇස් දැකලා ඇගේ බිය ටිකින් ටික මැකිලා ගියා. පාළුව මකා ගන්න ලීලා හිමින් හිමින් සින්දු කියද්දී වනයේ හිටපු කුරුල්ලෝ හාවෝ සහ ලේන්නු හැමෝම ඇය වටා රොක්කුණා. හවස් වෙද්දී ලීලාට උදව් කරන්න වනයේ සත්තු හැමෝම එකතු වෙලා ලොකු දරමිටියක් සාදා දුන්නා. සත්තුන්ට ස්තුති කරපු ලීලා සතුටින් ගෙදර බලා පිටත් වුණා. ලීලා මෙච්චර ඉක්මනට දරමිටියක් අරන් එයි කියලා කුඩම්මා හීනකින්වත් හිතුවේ නෑ. ඉදා ඉඳන් කුඩම්මා කොච්චර නපුරුකම් කළත් වනාන්තරයේ යාළුවෝ හැමදාම ලීලාට ශක්තියක් වුණා. ඇගේ කරුණාවන්ත හදවතට මුළු සබහාදහමම ආශිර්වාද කරා. ඉතින් දුවේ පුතේ මේ කතාවෙන් අපිට ඉගෙන ගන්න තියෙන ලොකුම පාඩම තමයි අපි හැමෝම කරුණාවන්ත වෙන්න ඕනේ කියන එක. ඔබ අනිත් අයටයි සතුන්ටයි ආදරේ කරුණාවන්ත දක්වන්න ඕනේ.